ව්‍යවහාරයට වඩා සමීප. එතකොට මේ උත්තර 6යි 7යි ප්‍රශ්න දෙක මුලින් කළ ප්‍රශ්න ඊට පස්සේ ලිස්ට් එකක් තියෙනවා නේ. ඊට පස්සේ උපසර්ග ආ පාර අව ස අනු නි දු වි ආ අදි සු. දැන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ පාඩම් කරන්න පාඩම් කරපිය. අන්න අනක්ද පාඩම් කරද්දී පහක් තියෙනවානේ. උත්තර පහෙන් එකක් තියෙනවා. හරියට ලේඛන විවහාරය කොහොමද ඉතින් දැන් සාහිත්‍ය පේපර් එක ලියලා ඊළඟට ඔයාලට තියෙන පේපර් එක තමයි ව්‍යාකරණ පේපර් එක. ව්‍යාකරණ පේපර් එකේ ස්ට්‍රක්චර් එක ඔයාලා දැනටමත් දන්න ඇති කියලා මං හිතනවා. මොකද එක්සෑම් එකට තව දවස් 2යිනේ තියෙන්නේ. ඉතින් මුලින්ම ඔයාලට ව්‍යාකරණ පේපර් එකේ හම්බ වෙනවා MCQ 20. මෙන්න මේ MCQ 20 ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් කොහොමද කියලා මම කියා දෙන්නම්. මේක මම මේ මුලින් කියනවා ගොඩාක් වැඩ කරලා ගොඩාක් දක්ෂ ළමයින්ට නෙවෙයි මේක. මේ වෙලාවේ MCQ ටික ගොඩ දාගන්න try කරන කට්ටියක් ඉන්නවනේ. අන්නේ අයට පොඩි මග පෙන්වීමක් තමයි මේ කරන්න හදන්නේ. හරිද? මම පාස් පේපර්ස් එකක් අතට ගන්නවා. ඔයාලට මේ ස්ට්‍රක්චර් එක ගැන පොඩ්ඩක් කතා කරගෙන යන්න. මං ගාව තියෙනවා 2021 මම එක්සෑම් එකට ලියපු පේපර් එක. මගේ එක්සෑම් එකේ MCQ 20ම හරි. ව්‍යාකරණ පේපර් එක කියන්නේ අපිට රචනයේ ලකුණක් දෙකක් හැලුණාම සාරාංශෙත් එකක් හැලුණා කියමු. සාමාන්‍යයෙන් ලකුණු 96ක් විතර ස්කෝර් කරගන්න පුළුවන් පේපර් එකක්. මොකද ව්‍යාකරණයකට හරිම ඍජු පිළිතුර ලියලා තියෙනවා. ව්‍යාකරණ පේපර් එකේ ලකුණු කපන්න බෑ. ලකුණු කපන්න පුළුවන් එකම තැන තමයි රචනයේ සාරාංශයේ. ඒ දෙක ගැන මම මෙතන කතා කරන්න යන්නේ නැහැ. හරි. අපි යන් අපේ MCQ ටික කතා කරන්න. මුලින්ම දැන් MCQ හැදෙන පිළිවෙලක් වඩ මීට කලින් අහුවෙලා තියෙනවා. බලන්න පළවෙනි ප්‍රශ්නේ. දැන් මේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා කහ යන්නෙහි අන්තර්ගත ව්‍යංජන අක්ෂරවල උප්පත්ති ස්ථානය කොහෙද කියලා. එහෙනම් ඔයා දැනගෙන ඉන්න ඕන අක්ෂර හැදෙන්නේ කොහොමද? ඉපදෙන්නේ කොහොමද කියන එකනේ. අපි දන්නවා දැන් මෙම තොල් වලින් පා ප මා බ ම ව කියද්දි මගේ තොල් හෙලවෙන්නේ. එහෙනම් තොල් වලින් උපදිනවා ඕෂ්ඨද අකුරු. ওই වගේ අපේ තල්ල වැදිලා උපදින අකුරු. එතකොට මූර්ධය ස්පර්ශ වෙලා උපදින අකුරු. ওই විදිහට අක්ෂර වර්ගීකරණය ඔයා දැනගෙන ඉන්න ඕන. එතකොට මේ වෙලාවේ දැන් අක්ෂර වර්ගීකරණය මුකුත් දන්නේ නැහැ කියමු. ඔයා ගන්න අක්ෂරමාලාව සිංහල අක්ෂරමාලාව අරගෙන වර්ගීකරණය කරගෙන යන්න. හරිද? පාඩම් කරපු ළමෙක් නම් පාඩම මතක් කරගන්න. ඒ අනුව ඔන්න ප්‍රධාන අක්ෂර උප්පත්ති ස්ථාන පහක් තියෙනවා. කණ්ඨජ, තාළුජ, මූර්ධජ, දන්තද, ඕෂ්ඨජ. ඔන්නෝයි වර්ග පහට අකුරු ටික බෙදාගත්තා නම් පළවෙනි MCQ එක ගොඩ දාගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මෙතන උප්පත්ති ස්ථාන වලින් ගොන් සමහර වෙලාවට අහන්න පුළුවන් පහත අක්ෂර වලින් ഘോഷ අක්ෂරයක් වන්නේ කුමක්ද? ഘോഷ නොවන්නේ කුමක්ද? එහෙනම් ඔයා අර බෙදෙන අක්ෂරමාලාව අරගෙන හැම වර්ගීකරණයක්ම මේකට ඇතුල් කරගන්න. එතකොට මේ ප්‍රශ්නේ ගොඩ දාගන්න පුළුවන්. හැම වෙලාවෙම එක කටපාඩම් කරන්න එපා අකුරු ටික. එක අක්ෂරමාලාවක් කරන් ඒකේ බෙදා ගන්න. ඊට පස්සේ රූප සටහන ඔළුවට දාගන්න. අපි යම් දෙවෙනි MCQ එකට. දෙවෙනි MCQ එකේ අහන ළමයි නිවැරදි අක්ෂර වින්‍යාසය. දැන් මේකෙදී ගොඩක් වෙලාවට එකම වචන පහක් මික්ස් කරලා වර්ණ පහේ දාලා තියෙනවා. ඒ කියන්නේ ආන්සර්ස් පහේ තියෙනවා කවලම් වෙච්ච එකම જાතිය වචන පහ. ඔයා MCQ බලද්දි දැන් එක වචනයක් හරියට ලියන විදිය දන්නේ නැහැ කියමු. හැබැයි ඔයා දන්න එක වචනයක් ඇතිනේ. ඒ වචනේ කොහේ හරි වර්ණික වැරදි නම් ඒ සම්පූර්ණ වර්ණෙම අයින් කරලා දාන්න. ටක් ගාලා ඔයාලට උත්තරේ හම්බ වෙනවා තප්පර ගානක් යද්දි. ඊළඟට අකාරාදී පිළිවෙල හදන්නේ කොහොමද? අකාරාදී පිළිවෙල හදන එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. දැන් පළවෙනි ප්‍රශ්නට අක්ෂරමාලාව හදාගන්නවනේ. ඉතින් අක්ෂර ටික ඔයාගේ ඔළුවේ තියෙනවනේ. අකාරාදී හදනකොට අක්ෂර අපි වචන ටික පෙළගස්සලා ඔන්න මුලින්ම බලන සරාකුරු වලින් පටන් ගන්න වචන දෙයිද? වචන දෙයින ඔන්න ඒවට මුල් ස්ථාන දෙනවා. ඊට පස්සේ හොයා ගනිපු සරාකුරු දෙකෙන් දැන් ඔයා හිතන්න කොන්න ආදරය කියලා තියෙනවා, ඉදල කියලා තියෙනවා. එහෙනම් හෝඩියේ මුලින්ම තියෙන ආයන්නනේ. ඊළඟට තියෙන ආයන්න. එහෙනම් ආයන්න තියෙන වචනේ ඉස්සරහට එනවා. අන්න ඒ විදිහට MCQ එක කරන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නෙත් නම් ටිකක් මේ අක්ෂර ගැන, භාෂාව ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. පිල්ලන් යෙදෙන විදිහ. ඒක නම් දවසින් දෙකකින් ටිකක් කරන්න අමාරුයි. පස්වෙනි ප්‍රශ්නය ඔන්න ලේසි. 5, 6, 7 ප්‍රශ්න එකම සිද්ධාන්තයක් එක්ක කැරකෙන ප්‍රශ්න ටික. හරිද? පහ බලන්න. එකිනෙකට අනුරූප වෙනසේ වචන යුගල. දැන් අහන්නකෝ යුගලයක් ගත්තහම ඒ යුගලය එකට මැච් වෙන්න ඕන. ඒ කියන්නේ නා ටිකක් බරයි නම්
මෙයත් බර වෙන්න ඕනේ. එතකොට මේ යුගලය ගැලපෙනවා. මෙයා බර නැත්නම් මෙයත් බර වෙන්න බෑ. ඔන්න එහෙනම් මේ යුගලය ගැලපෙනවා. ඒ කියන්නේ සිංහල වල ගලපන්නේ කියන්නේ එකිනෙකට ගැලපෙන ජෝඩු. හරිද? දැන් එකිනෙකට අනුරූප වන ජෝඩු හදනවා වගේම 6-7 ප්‍රශ්න බලන්න පොඩ්ඩක් MCQ පේපර් එක. 6 වෙනි එකේ අහන්නේ තත්සම වචන පමණක්. 7 වෙනි එකේ අහනවා තත්බව වචන පමණක්. දැන් මේ තත්සම වචන වල තියෙන ලක්ෂණ ටිකක් තියෙනවා. තත්බව වල තියෙන ලක්ෂණ ටිකක් තියෙනවා. මේ වෙලාවේ ඔයා හොඳට පාස් පේපර්ස් 3ක් විතර අරන් බලන්නකෝ. තත්සම වචන අඳුර ගන්න ලේසි. ශබ්දය වැඩියෙන් උච්චාරණය වෙනවා. ඒ කියන්නේ අපිට බරව කියවෙනවා. දක්ෂ, ප්‍රධාන අන්න ඒ වගේ වචන අපිට මේ සූර්ය කියද්දිම ඊට අඩුවෙන් කියවෙන වචනයක් තියෙනවා. මොකද්ද? හිරු. ඒව බරෙන් අඩුයි, බාලයි. මේ තියරිය නිකන් ඔළුවට දාගන්න ක්‍රමයක්. හරිද? දැන් මේ වර්ණේ බලමු. මේ දරණි, ඛණ්ඩන. ඒ වචන අපිට බරයි. බරට කියවෙන. අන්නේ බරට කියවෙන වචන අපි අනුන්ගෙන් එහෙම් පිටින්ම ගනිපු තත්සම වචන. හරිද? එතකොට එහෙනම් තත්බව කියන්නේ අර බර වචන කියන්න අමාරු හින්දා අපි අපේ කටට පහසු වෙන විදිහට හදාගනිපු වචන තත්බවයි. ඒ වචන අපිට පාවිච්චි කරන්න ලේසි. හීරු, ඊට පස්සේ ගාංග, අද ඒ වගේ වචන අඳුර ගන්න ලේසි. ගොඩක් වෙලාවට සංඥක අක්ෂර තියෙනවා. දන්ත චකුරු ප්‍රමාණය වැඩි. ඔන්න ඔය විදිහට වචන අඳුර ගන්න පුළුවන්. දැන් මේ තත්සමයි තත්බවයි පුළුවන් නම් ඔන්න අනුරූපාංග හදන්නේ ළමයි තත්සම පදයක් ළඟට තත්සම පදයක් ගෙනහිල්ලා තියෙනවා. මේ බලන්න සූර්ය කියන එක බරයිනේ. ආලෝකය කියද්දි උඩින් කියවෙනවනේ. ඔන්න බරයි. සූර්යාලෝකය තත්සමයි. එහෙනම් ඒකේ බර අඩු වචනේ මොකක්ද? සූර්ය නම් හිරු. ඊට පස්සේ ආලෝකය නම් එළිය. එහෙනම් හිරු එළිය කියන්නේ ගැලපෙන ජෝඩුවක්. ඒ කියන්නේ එක ජෝඩුවක්. ඔන්න එක ජෝඩුවක් බරයි. එක ජෝඩුවක් බර අඩුයි. ওই විදිහට ඔන්න ඔය තත්සමයි තත්බවයි ටික බලාගත්තට පස්සේ එකිනෙකට ගලපලා තමයි පස්වෙනි ප්‍රශ්නේ අහන්නේ. ඔයා එක්සෑම් එකේදී ඕනනම් 6යි 7යි ප්‍රශ්න ටික මුලින් කරලා පස්වෙනි ප්‍රශ්නේ ඊට පස්සේ කරත් කමක් නැහැ. ඔයාලට පහසු විදිහට රෙඩි වෙන්න. අපි යම් පේපර් එකට ඊළඟට අහනවා 8 ඔන්න සමාස වලින් අපිට ප්‍රශ්නයක් එනවා. දැන් එකම වචන සෙට් එක වර්ණ පහෙම කවලම් කරලා තිනම් මේ පහ දිහාම බලන ටයිම් එක ගන්න එපා. එකම වචන ටිකනේ තියෙන්නේ. වචන ටික එළියට ගන්නකො. ඔන්න වචන පහ එළියට ගත්තට පස්සේ ඔයා බලන්න මේ මොන සමාසද කියලා. දැන් ඔයාලා දන්නවද? අව්‍ය පදයක්. අව්‍ය පද කියන්නේ මොනවද? අව්‍ය පද කියන්නේ නිපාතයි උපසර්ග. මතකද? නිපාත මෙන් සේ වැනි බඳු නිපාත ලිස්ට් එකක් තියෙනවා නේ. ඊට පස්සේ උපසර්ග 20ක් තියෙනවා. මොනවාද 20? පා, පාර, අව, ස, අනු, නි, දු, වි, ආ, අදිසු, උ, අබි, පිලි, උප, අප, පිලි, පස්, අති, පි. ඒ මොනවාද? ඒ උපසර්ග පද. ඒවා වචනයක් ඉස්සරහින් ගෙනින් දාන්න පුළුවන්. මේ බලන්න. මල ඉස්සරහින් නියන්න දැම්මහම නිමල. දැක්කනේ? ඔන්න රොද ඉස්සරහින් නියන්න දැම්මහම නිරොද. ඔය වගේ අපිට දැන් වචනයක් ඉස්සරහින් අර උපසර්ග පදයක් ගෙනහිල්ලා තියලා වචන හදන්න පුළුවන්. අන්න එහෙම වචන හැදුනට පස්සේ ඒවා අපි කියනවා අව්‍ය සමාස කියලා. හරිද? ඊට පස්සේ දැන් විශේෂණ සමාසයක් ගන්නකො. එක උදාහරණකින් මතක තියාගන්න. ඔන්න මල නම් රතු මල නිල් මල විශේෂ කරලානේ. රතු මල නිල් මල. ඊට පස්සේ ඔන්න විශේෂණ සමාසේ ඒ විදිහට විශේෂණ පදයක් ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි යෙදිලා හැදෙන්න පුළුවන්. සමහර වෙලාවට විශේෂණ පද විදිහට ළමයි ඉස්සරහින් සංඛ්‍යාවත් භාවිත වෙනවා. උපමා ගෙනල්ලා තියන්න පුළුවන්. හරිද? මේ පාඩම මේ තප්පරෙන් දෙකෙන් ඔලුවට දාන්න පුළුවන් පාඩමක් නෙවෙයි. ඔයා ඉගෙන ගනිපු සිද්ධාන්ත ටික තියෙනනේ අවුරුදු දෙකක් තිස්සේ මොනවත් නොකරින් තියේ නෑනේ. ඒ ටික දැන් ඔන්න ලියාගෙන අතුරු ගන්න රෙඩි වෙන්න ඕන. ඊට පස්සේ විභක්ති සමාස මේ බලන්න. මගේ අත. මේ අත කාගේද? මගේ අත. එහෙනම් ඔන්න විභක්ති සමාස පදයක්. හරිද? අන්නේ විදිහට විභක්ති පදේ දීලා හැද්දම් බලන්න. කිරිබත්. කිරෙන් පිසූබත්. කිරි යොදාගෙන පිහපු බත්. එහෙනම් ඔන්න කිරිබත් කියන්නේ විභක්ති සමාස පදයක් ළමයි. ඔය විදිහට සමාස ටිකෙන් තමයි ඔන්න
ඊළඟ ප්‍රශ්නය 8 වෙනි ප්‍රශ්නය හැදලා දී. ළමයි 9 වෙනි ප්‍රශ්නේ සිද්ධාන්ත දන්නේ නැතුව ගහන්න පුළුවන්. කොහොමද එහෙම? වචන සෙට් එක හොඳට කියවන්න. වචන 25ක් තියෙනවනේ කෘදාන්ත පද. 25 හොඳට කියවද්දී එක වචනයක් තියෙනවා. ඒ කියන්නේ උපකරණයක් ඇඟේ කොටස. දැන් මේකේ කෘදාන්තයක් නොවන පදයක් තමයි ළමයි කිහිලි. කිහිල්ල කියන්නේ ළමයි අපේ ඇඟේ තියෙන තැනක්නේ. ඉතින් ඒක කෘදාන්තයක් නම් ක්‍රියාවක් වෙන්න එපයි. ඒ විදිහට හොඳට ඇස් පේනවා නම් 9 වෙනි MCQ එක ගහගන්න පුළුවන්. අපි යන් 10 හරිම ලේසි. ක්‍රියාපද වලින් අහන්න මේ බලන්න. නිදන්න පුතරන් කිරි අයිබෝ වේවා දත් මැදලා දමන අසමින් කවි ගී සින්දු සින්දු දාඩිකට කියවෙනවා තවඩින්නේ. ওই විදිහට මේ වාක්‍ය හතරක් දීලා තද කළුවකුරේ වචන හතරක් තියෙනවා. මොන ක්‍රියාවටද අයිති කියලා අහන්නේ. ඉතින් ලේසියිනේ. මේ එකම වෙලාවෙ වැඩ ගොඩක් වෙනව නම් ඒව මොනවද? මිශ්‍ර ක්‍රියා. මම ඔයාලට කතා කරන ගමන් පේපර් එක දිහා බලනවා. කතා කරමින් කතා කර කර පේපර් එක දිහා බලනවා. මික්ස්. මම එකපාර වැඩ දෙකක් කරනවා. ඊට පස්සේ මම දත් මැදලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ වෙද්දි මම දත් මැදලා ඉවරයි. එහෙනම් ඒක කලින් කරපු ක්‍රියාවක්. ඒක පූර්ව ක්‍රියාවක්. ඊට පස්සේ මේ හොඳට පාඩම් කරන්න. හොඳට පාඩම් කරන්න. මේ මම ඔයාලට අණක් දුන්නේ. අණක් දෙනව නම් ඒවා හොඳට පාඩම් කරන්න. පාඩම් කරපිය. අන්න අණක් දුන්නා. එහෙනම් ඒවා විධික්‍රියාව. මම විධානයක් කරේ. ඔයා කැමති නම් විධානය පිළිපදින්න පුළුවන්. නැත්තම් අතහැරලා දාන්න පුළුවන්. හරිද? ඊට පස්සේ විධික්‍රියා. මේ තව එකක් බලා ගන්නකෝ. මම පාඩම් කරද්දි වැස්සා. මේ වැස්සේ මොන වෙලාවද? මම පාඩම් කරද්දී මම පාඩම් කරපු වෙලාවේ. එහෙනම් ඒවා අපි කියනවා අසම්භාව්‍ය ක්‍රියා. වෙලාවක් දන්නවනේ. කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. විභාගේ පාස් වුණොත් නම් සේරම ගොඩ හොඳේ. විභාගේ පාස් වුණොත් පාස් වේද නැද්ද කියලා දැන් කියන්න බෑ. ප්‍රතිඵල ආවහම බලන්න වෙන්නේ. එහෙනම් ඒවත් අසම්භාව්‍ය ක්‍රියා. වෙන වෙලාව දන්නේ කොයි වෙලාවද කියලා දන්නේ අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. විභාගේ පාස් වුණොත් තමයි සේරම ගොඩ යන ක්‍රියාව සිද්ධ වෙන්නේ නේ. පළවෙනි එක හරියට වුණොත් දෙවෙනි එක වේවි. ඊට පස්සේ සේරම ගොඩ ගියොත් මං සතුටින් ඉඳීවි. මේ ගොඩ ගියොත් හරිනේ. ඒවත් අසම්භාව්‍ය ක්‍රියා. හැබැයි ටයිම් එක වෙලාව දන්නේ අනියමාර්ථේ. ක්‍රියාපද ප්‍රශ්න ගහගන්න පුළුවන් ලේසියෙන්ම. ඊළඟට 12 උපසර්ගයක් යෙදී නැති පදයක්. කලින් මං උපසර්ග පද ටික කිව්වනේ. ඉතින් ඔන්න ඔයි පදයක් යෙදිලා නැති පදයක් හොයන්න ඕන. සමහරට ඔයාලට යෙදිච්ච එකක් හොයන්න නැත්තේ. මං 11 ප්‍රශ්නේ අතහැරලානේ ගිහින් තියෙන්නේ. තද්දිතයක් නොවන පදයක් අහන්නේ. තද්දිත ලිස්ට් එක තද්දිත ප්‍රත්‍යය දෙන විදිය හොඳට බලාගත්තාම මේ MCQ එක ගහන්න පුළුවන්. ඊට පස්සේ 13 නිපාතයක් නොවන පදයක්. ඒකත් ඒ වගේනේ. ඉතින් නිපාතයක් නොවන පදයක් නම් අහන්නේ. නිපාත ටික ඔයා දන්නව නම් හෙට ඊයේ අද වගේ කාලාර්ථයේ නිපාත. මේ නිසා වැනි උපමාර්ථයේ නිපාත. ඒ වගේ නිපාත සෙට් එකක් තියෙනවනේ. අන්නේ සෙට් එක හොඳට පුළුවන් නම් 13 වෙනි MCQ එක ගහගන්නත් පුළුවන්. අපි 14 බලන්න. මම මේ 2021 පේපර් එක අතේ තියෙන්නේ. අනිත් පේපර්ස් වල ස්ට්‍රක්චර් එක සමානයිනේ. ඔක්කොම පේපර් පෙරල ටයිම් යන නිසා මම ලියපු පේපර් එක අතර ගත්තා. හරි. 14 අහලා තිනවා වාක්‍යයක් දීලා වාක්‍යයේ වචන 3ක් කළු පාටයි. මේක නම් දැන් බුද්ධිමත් වූ කළු පාටයි, නිරෝධායන කළු පාටයි, සංචරණ කළු පාටයි. මේව මොනාටද අයිති වෙන්නේ කියලා අහන්නේ. ඉතින් ළමයි බුද්ධිමත් වූ කියද්දි තද්දිතයා, නිරෝධායන කියද්දි නිරෝධ ධන ආයන සංදි වෙලා හැදිලා තියෙන. ඊළඟට සංචරණ කියද්දි චරණ මොන චරණද? සංචරණ. උපසර්ගයක් යෙදලා තියෙන සංස්කෘත උපසර්ග පදයක්. එහෙනම් ඔන්න ආන්සර් එක එහෙම හොයාගන්න පුළුවන්. ඊළඟට සමාන ව්‍යාකරණ ලක්ෂණ එක ප්‍රශ්නයක් හැදෙනවා 15 වෙනි ප්‍රශ්නය. එතකොට ඒකේ සෙට් එකක් තියෙනවා එකම જાතියේ. එතකොට ව්‍යාකරණ අංග ඒ කියන්නේ ආඛ්‍යාත පද වලින් වෙන්න පුළුවන්. ওই විදිහට ප්‍රශ්නය ගොඩනගෙද්දි මේක හොඳට ලිස්ට් එකේ බලන්න එකක් තියෙනවා ගැලපෙන්නේ නැති කෙනෙක්. 16 නැවතත් අහනවා සමාසයක් නොවන පදයක්. එහෙනම් ඔයා සමාස පාඩම් බැලුවා කියලා ඔයාට අපරාධයක් වෙන්නේ නැහැ ළමයි. MCQ දෙකක් කියන්නේ ඔයාගේ රිසර්ච් එක ගොඩක් වෙනස් කරන්න පුළුවන්. ඉසෙඩ් එක ගොඩ ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන්. ගොඩක් ප්‍රමාණයකින් වැඩි කරගන්නත් මේ MCQ දෙක හේතු වෙයි.
එකම වර්ගයට අය සංදිපද. මේ සංදිපද නම් හරියද දැන් මම සංදි කරද්දි මට තේරිච්ච දෙයක් තමයි සංදි ප්‍රැක්ටිස් කළා හුරු වුණාට පස්සේ පේපර් එක දිහා බලාගෙන මනසින් සංදි ටික කඩා ගන්න පුළුවන්. හැබැයි දැන් සිද්ධාන්තවත් හරියට දන්නේ නැති ළමෙක්ට එහෙම කරන්න බෑනේ. එතකොට එයාට පුළුවන් මේ වචනේ හැදුනේ කොහොමද කියලා බලලා මේකට උත්තරයක් ගොඩ නගා ගන්න. නැත්තම් තව ටයිම් තියෙනවනේ හෙට දවසක් තියෙනවනේ හෙට දවස ඇතුළතත් සංදි ටික බලාගත්ත නම් හරි ලේසියි මේ මට දැන් මම මතකෙන් කියනවනේ බලන්න ස්වර සංදිය මල් ලසුන මං ස්වර සංදිය මතක තියන් ඉන්නේ මල් ලසුනේ මල් දන අසුන ලයන්නයි අල්ලයන්නයි අයන්නයි එකතුණා ල හැදුණා මල සුන හැදුණා ඊට පස්සේ මේ පූර්ව ස්වර ලෝභ සංදිය මම මතක තියන් ඉන්නේ දකුණු අතින් දකුණු දන අත අර නුයන්න තියෙන නුයන්න හැදෙන්නේ අල් නයන්නයි උයන්නයි ඌ අයින් වෙනවා. ඌ කියන්නේ పూర్වයේ ඉඳපු ස්වරය අයින් වුණා. දකුණට හැදුණා. ඊට පස්සේ මං පරස්වර මතක තියන්නේ ගුරුතුමා. ගුරු දන උතුමා. උයන්න අයින් වුණා. පරස්වර සංදි. මේක මේ මම වේගෙන් කියන්නේ මේ වෙනකොට සිද්ධාන්ත වැටලා තියෙනවනේ ඉතින්. සිද්ධාන්ත දන්නද විභාගයට යන්නේ නැහැ මේක සෙල්ලමක් නෙවෙයිනේ. හරිද? ඔයාලට පොඩ්ඩක් මේ හිතන්න තර්ක කරන්න මෙන්න මේ පොයින්ට් එකක් තමයි මම මේ හොයලා දෙන්නේ. හරිද? ඊළඟට 18 යහනවා ව්‍යාකරණානුකූලව නොගැලපෙන වර්ණය ළමයි සෙට් එකේ කට්ටියක් එකම જાතිය එක්ක ඔක්කොම නිපාත ඔක්කොම උපසර්ග හරිද ඊට පස්සේ ඔක්කොම සමාස ඔක්කොම සංදි ඔය ඇස්සේ එක වර්ණයක් ඇති ඔන්න 4 දෙනෙක් ඉන්නව එක જાතියේ එකෙක් ගැලපෙන්නේ නැති එකෙක් ඇති අන්‍යව හොයාගන්න 19 20 ලේසියෙන් ගොඩ දාන්න පුළුවන් මේ පාස් පේපර් ස්ටිකර් එකේ මේ ප්‍රශ්න කරතේ ව්‍යාකරණානුකූලව නිවැරදි වාක්‍ය. ඉතින් වාක්‍යයක් හැදෙන මූලික අඩිතාලන් ටික වාක්‍ය රීති ටික දන්නවනම් මේ 19 වෙනි MCQ එක ගහන්න පුළුවන්. 20 වරද්දන්න එපා. 20 සාමාන්‍යයෙන් ගොඩක් ළමයි හරියට කරන දෙයක්. හරිද? ලේඛන විවහාරයට වඩා සුදුසු වාක්‍ය. ඉතින් 20 MCQ එකේ ප්‍රචාරයක් යනවා ඉන්න චුට්ටක් යනගා. පරණ යකඩ තහඩු කෑලි. අපි යන් ආපහු අපි කතා කර ඉතියේ 20 වෙනි MCQ එක ගැන 20 වෙනි MCQ එකේදී මොකක්ද අහන්නේ ලේඛන විවහාරයට වඩා සමීප. එතකොට මේ උත්තර පහක් තියෙනවානේ. උත්තර පහෙන් එකක් තියෙනවා හරියට ලේඛන විවහාරයෙන් ලියලා. ඒ කියන්නේ කතා කරන වචන නැහැ. කතා කරන වචන නැති වාක්‍ය හොයන්න. ওই විදිහට MCQ 20 ගොඩ දාන්න පුළුවන්. දැන් පොඩි ට්‍රික්ස් ටිකක් කියා දෙන්නම්. හරිද? MCQ 20 ගොඩ දාන්න පුළුවන්. මුලින්ම ඔයා MCQ කරද්දී මොකද්ද? කොටකොල දෙනවද? කොටකොල දෙන්නේ නැහැ. පේපර් එක ගන්නවා. පේපර් එක ගන්න නිසා පේපර් එකේ ගොඩාක් කටු වැඩ කරලා ඒක අපිරිසිදු කරන්න එපා. Tamanට අවශ්‍ය දේවල් ලියන්න කමක් නැහැ. Tamanගේ පේපරේනේ. ඔයාට මුලින්ම උදේ පාන්දරම ඔයාට කටුකොල හම්බෙනවා. මොකද්ද කරන්නේ? කටුකොල හම්බෙච්ච ගමන් අක්ෂරමාලාව ලිව්වා වර්ගීකරණයන් ටික කරගත්තා. ඔයාගේ ඔළුවේ තියෙන ඔක්කොම වර්ගීකරණ කටුකොලේ ගහන්න. අපරාධයක් වෙන්නේ නැහැ. ඇයි මං එහෙම කියන්නේ? අකාර ආදිය හදන්න අක්ෂරමාලාව ඕන. අක්ෂරමාලාවේ පළවෙනි ප්‍රශ්න හදන්න අක්ෂරමාලාව ඕන. කවුරු හරි ව්‍යාකරණ පේපර් එකේ 7 වෙනි ප්‍රශ්නේ කරනවා නම් එයාට නැවත අකාර ආදිය හදන්න වෙනවා. ලකුණු 4ක් 5ක් දාගෙන දෙන එක අපරාධයක්ද? නෑ. කම්මැලි නැතුව ඒ වැඩේ කරන්න. ඊළඟට MCQ ගහද්දී පැන්සල් පාවිච්චි කරන්න පුළුවන් අන්ෂුවර් නම්. හැබැයි ටයිම් මැනේජ්මන්ට් එක තියාගන්න. සමහරලාට ටයිම් ඉවර වෙලා ඔයාලට මාක් කරන්න අමතක වෙයි. මොකක් හරි එකක් පැන්සලෙන් මාක් කරලා පස්සේ බලනවා කියලා ඉන්නවනම් කටුකොලේ හරි S2කට පේන ලොකු මාක් එකක් දාගන්න. 20 බලන්න, 10 බලන්න, 15 ආයේ හදන්න. මොකක් හරි අංකයක් මාක් එකක් දාගන්න. MCQ එකට පැයක් ඔයාලට කාලය ගත කරන්න පුළුවන්. MCQ එකට ඒ කාලය වැය කරන්න අපරාධයක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම නම් හැබැයි 45න් වගේ MCQ එක ගහනවා. මොකද මම සාරාංශයේ උපරිම ලකුණකට යන්න ඕන හින්දා වෙලාව ටිකක් ඉතුරු කර ගන්නවා. MCQ එකට පැයකට වඩා පාවිච්චි කරන්න බැහැ ළමයි. කොහොමත් ඉතින් MCQ ටික මුලින් කරන්න පස්සේ කරනවා. එහෙම ඉන්න එපා. හරිද? MCQ ටික ගොඩ දාලා ඉවර වෙලා ඔයාලට තේරෙනවා ලියාගෙන යද්දි කීයක් ෂුවර්ද? 10ක් 15ක් වගේ ෂුවර් කියලා දැනෙනවනේ. අන්නේ දැනෙන ටිකත් එක්ක ඊළඟට පේපරේ ගොඩනගා ගන්න ඕන වෙන වැඩ ටිකක් තියෙන්නේ. ඉස්සෙල්ලා MCQ එක දැන් අද පාඩම් කරලා ඉවර කරන් මේක බැලුවටත් පස්සේ කොහොමද චුට්ටක් අප් වෙනවනේ. මම මේක කරගන්න ඕනි කියලා. අනිත් එක තමයි සාහිත්‍ය පේපරේ ලේසි. ලේසි කියන්නේ
සාමාන්‍යයෙන් පාඩම් ටික බලලා ගිහිපු උද්දෘත ටිකක් පාඩම් කරන් ගිය ළමයෙකුට හොඳට උත්තර ලියා ගන්න පුළුවන් පේපර් එකක් මේ පාර ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ව්‍යාකරණ පේපර් එක සුළුවෙන් තකන්න එපා. හරි. MCQ ටික MCQ 20යි කියලා අතාරින්න එපා. MCQ එක ඔයාගේ රිසල්ට් එක හොඳටම තීරණය කරනවා. හොඳේ EZ එක කොහෙටද යන්නේ? ඔයාගේ රිසල්ට් එක Aද Bද හිතන්නකෝ. 74ක් අරන් B එකක් ආවොත් පොඩ්ඩක් අවුල්නේ නේ. ඒ නිසා දැන් ඔන්න ඔයා දාගෙන යන රිසල්ට් එක උඩට ගන්න තමයි ව්‍යාකරණ පේපර් එක දෙන්නේ. හරිනේ? good luck.